ET වලට කෙල වෙලා තියෙන්නේ ඕකයි. තේරුම් ගන්න. ගුරුවරු ස්ටෑන්ඩඩ් නෑ. අදාළ ලෙවල් එකේ නෑ. ඉතින් අදාළ දේවල් උගන්වන්න නැතුව ළමයා කොහොමද විභාගෙ ලියන්නේ කොල්ලෝ? ඕගොල්ලෝ දන්නා පුතේ මේකේ මෙහෙම අපි හිතමු මෙහෙම මේක අතලුවක්. මෙතනින් මෙහෙම කොලම් එකක් මේ කුල්ලක් තියෙනවා මේ මේ කණු තුන උඩ තමයි මේ අතලුව තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නා පුතේ මෙන්න මේ අතලුව මේ හරියෙන් මෙන්න මෙහෙම නැමෙනවා. මම යටින් යන්නේ මේකත් මෙහෙම නැමෙනවා. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා මේකේ යටපැත්ත තමයි ඇදෙන්නේ. හරිද? ඒතර මෙහෙම ඇදෙනකොට පුතේ මේකේ උඩ පැත්ත දැන් මේකේ ඇද්ද මේ මෙහෙම දෙපැත්තෙන් පාත් වෙනකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕන පුතේ මේ දෙපැත්තෙන් මෙහෙම පාත් වෙනවනේ පාත් කරන මේකේ මෙන්න මේක ඇදෙන්නේ මේ උඩ. ඒ කියන්නේ ඕගොල්ලන්ට පැහැදිලි. හරි? මේකෙත් උඩ ඇදෙන්නේ මෙන්න මේ කණු තියෙන තැන් වල උඩ හරිය තමයි ඇදෙන්නේ. කණු නැති තැන් වල යට හරියයි ඇදෙන්නේ. ඕගොල්ලන්ට පැහැදිලිව තේරෙන්නද? ඒ කියන්නේ මේ දෙපැත්තෙන් පාත් වෙනකොට මේ උඩින් ගැටේ දෙපැත්තෙන් නෙවෙයි නමනම උඩින් ඇදෙනවනේ. මතක තියාගන්න දරුවෝ කණු හරිය උඩ තමයි ඇදෙන්නේ. හරිද? කණු නැති තැන් වල යට තමයි ඇදෙන්නේ. මේකේ ඇදෙන්නේ මෙන්න මේ ටෙන්ෂන් තියෙන්නේ මෙන්න මේ හරිය. හරි? එහෙනම් මේකේ වැරගැන්නුම් කම්බිනාන විදිය ගැන අපි ඇදුව මේක 12 ප්‍රශ්නේ නේද? 12 වෙනි ප්‍රශ්න පුතේ. ඔව්. හරිද? එතකොට මේ කම්බි වල එන විදිය ගැන ඔන්න ඔහොමයි. මෙන්න මේ වගේ 12 වෙනි ප්‍රශ්න කොට බලන්නකෝ. හරි? අපි දානවා පුතේ මෙන්න මෙහෙම කම්බියක් අපි හිතමුකෝ මේ මෙහෙම කම්බි එක දිගට දාන්න පුළුවන් කියලා හිතමු ඉස්සලා. මෙන්න මේ දිග L කියලා හිතමුකෝ L1 කියලා හිතමුකෝ මෙන්න මේ දිග L1. හොඳට අහගන්න පට්ට තියරියක් L2. හරිද? ඕගොල්ලෝ මේ වගේම ඇඳලා නැති වෙති. හරි නිකන් ඔය ස්ලැබ් එකක් පාස් කරනම කැන්ටිලිවර් එක කොහොමද එන්නේ? ස්ලැබ් එකේ එන්නේ කොහොමද? ඒ දේවල් ටික විතර මේ වගේ දෙයක් ඇඳලා නැති වෙති. හරි. එතන මේකේ කම්බි දාන්න ඕනේ ඔහොම. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්නෝම කම්බි දාලා මේකේ මෙන්න මේ හරිය ඇදෙනවනේ පුතේ. මෙන්න මෙතන ඉඳන් හරිද? මෙතන ඉඳන් 0.15. හරි. ඒ කියන්නේ මෙතන L මෙන්න මේ දුර මෙන්න මේ කම්බිය ඕකම නමන්න ඕනේ පුතේ. කම්බිය මේ මෙහෙම නමන්න ඕනේ. මෙන්න මේ මෙතන කඩුවේ මෙන්න මෙතන ඉඳන් මෙහාට ඔන්න දුර 0.15 L1. මෙන්න මේ L1 දුර වගේ 0.15ක දුරක් මෙහාට ගන්න ඕනේ. මෙතන ඒ කියන්නේ මේකෙත් එහෙමයි පුතේ. මේකෙන් මෙහාට ගන්න ඕනේ. මෙන්න මේ කණුවේ මෙන්න මේ කෙරවලේ ඉඳන් මෙහාට ගන්න ඕනේ දුර 0.15 මේක L2. පැහැදිලි නේද? හරි. මෙන්න මේකේ මෙතන පොඩි ගැටලු සහගත තැනකුත් තමයි මේක. හරි. මෙන්න මේ මෙතනින් මෙතන කණුවක් උඩ හැමතැනම උඩ හරියට ආතතිය එන්නේ. එහෙනම් මේකේ ආතතිය ඕකම එනවා. හරි. එතකොට මෙතන ඉඳන් මෙන්න මේ මෙතන ඉඳන් මෙහාට කම්බිය දාන්න ඕනේ දුර 0.25 මේක L2. මෙතන මෙහාට කම්බිය දාන්න ඕනේ දුර 0.25 L1. හරි. ඒ කියන්නේ ඔන්න ඔය ටික ඕගොල්ලන්ට ඔළුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. හරි. කැන්ටිලිවරයක් එද්දී එක දිගව මම ආයි මේ ප්‍රශ්න වල ලියාගත්තා අපිට ආයි කියා දෙන්නම්. මෙන්න මෙහෙම තමයි පුතේ කම්බි දාන්න ඕනේ අනිවාර්යෙන්ම මතක තියාගන්න. අපි හිතමුකෝ එතන මේ මේ හරිය දැන් අපි හිතමු මෙන්න මෙහෙම ඕගොල්ලන්ට ජොයින්ට් මේ වගේ තැන්වල ජොයින්ට් දාන්න අපි හිතමු මෙතන ජොයින්ට් එකක් දාන්න උනා කියලා ලැප් කරන්න උනා කියලා. එහෙම නැත්නම් මේක මොකක්ද ලැප් කරනවා කියන්නේ? හරි අතිවැස්මක් දා කම්බි දිගම දින ඔන්නම හයි කරන්න උනා කියන්නේ. මේක වෙලා තියෙන්නේ පුතේ ආදිදි කලාපයක නෙවෙයි මේ හරිය නෙවෙයි ආදිදි පිටට උඩනේ. සම්පීඩන මේ හරිය උඩ ආදිද මේ හරිය සම්පීඩන කලාපයක තමයි පුතේ මෙන්න මේ ලැප් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කම්බියේ ඩයමීටර් එක වගේ 24යි D ගුණයක්. හරි. ඩයමීටර් එක වගේ මෙන්න මේ අතිරැස්ම 24යි D. හරිද? අන්න එහෙම කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා පුතේ මෙන්න මේ අපිට අතිවැස්මක් මේකට මෙන්න මේ සම්පීර්ණ කලාපයක් දාන්න සිද්ධ වුණොත් හරි. තා පොඩ්ඩක් සරලව කියා දෙන්නම්. සම්පීර්ණ කලාපයක අතිවැස්මක් සෙට් වුණොත් මෙන්න මේ කම්බියේ විස්කම්බයේ උදාහරණයක් විදිහට මිලිමීටර 10 කම්බියක් කියමුකෝ. ඒ වගේ 24 ගුණයක් තමයි දාන්න ඕනේ. හරි. 24 ගුණයක් තමයි දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම එහෙම එකක් තියෙනවා. හැබැයි තව කොන්දේසිකුත් තියෙනවා මම ඒක කියන්නම් ඈ. හරි. 24ක් දැන් 10 මිලිමීටර 24 ගුණයක් තමයි දාන්න. 24යි D ඩයමීටර් එක වගේ 24 ගුණයක්. හැබැයි දැන් මේක 10 මිලිමීටර කම්බියක් නම් පුතේ අපි වැඩි 10 24 වැඩි කිරීම 10 නේ එන්නේ.
24 වැඩි කිරීම 10නේ D කියන ඩයමීටර් එක 10නේ 240 නේ එන්නේ. මෙන්න මේ අතිවැස්ම මෙතනට දුර 240ක් නේ වෙන්න ඕනේ. හැබැයි අපි එහෙම කරන්නේ මතක තියාගන්න. මේ අතිවැස්සීමට අවම දුරක් තියෙනවා. හරි 300 තමයි අවම. ඊට 300ට වඩා වැඩි වුණොත් තමයි මේ අපි හිතමුකෝ මිලි 20 වගේ එකක් කියන්නේ. අවම දිග 300 මිලිමීටර. අනිවාර්යෙන් මිලිමීටර 300ට වඩා වැඩි අතිවැස්මක් තියාගන්නම ඕනේ. මතක තියාගන්න. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න එක. හරි. ගොඩක් කට්ටිය හොඳට අහගන්න පුතේ. මේවා අහගෙන නැත්නම් ඉගෙන ගන්න පුතේ. ඔව්. එහෙම එකක් තමයි. 24D එක තොන්දරක් නෑ පුතේ. 24D ඔව් ඒක ඇත්ත. හැබැයි අපේ අවම දුරක් තියෙනවා අතිවැස්සීමට 300. 300 කියන එකක් තියෙනවා. ඒකට වැඩි අපි හිතමු මේ අතිවැස්සීම 24D ගැලපෙන්නේ පුතේ අපි හිතමුකෝ මෙහෙම 12 මිලිමීටර කම්බියකට ආවා කියලා 12 වැඩි ගියේ 24 කීයද? 24 12න් වැඩි කරා කීයද දෙන්නේ? දෙවරක් 4 8යි දෙවරක් 2 4යි 12යි 8යි 6යි 168යි නේද? දෙවරක් 4 8යි දෙවරක් 2 4යි. එක්කරක් 4 4යි එක්කරක් 2 2යි. හරිද? 8යි 8යි 2යි 288යිනේ. ඒත් ගන්න බෑ මුත් 300ක් එන්න බෑ ඒත් 300ක් ගන්න බෑ. කියන්නේ මේ 300ට වැඩි වුණොත් තමයි මේ 24D පාවිච්චි කරන්නේ. සමහර තැන්වල මේක තියෙනවා පුතේ 32D කියලා තියෙනවා. 24D තව ප්‍රැක්ටිකල් පාවිච්චි කරන නිසා මම පාවිච්චි කරන්නේ 24D. අගෙන මේ 32D කියලා සමහර තැන්වල සමහර පොත්වල තියෙනවා. ඉතින් අපිට 24D පාවිච්චි කරමු. හරි කිසි ගැටලුවක් නෑ. හැබැයි 300ට වඩා වැඩි උත්තරයක් ආවොත් විතරයි 24D වෙන්නේ. ඉතින් අඩු උත්තරයක් ආවොත් අනිවාර්යයෙන්ම අපි 300 පාවිච්චි කරනවා. අතිවැස්ම 300යි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ අතිවැස්ම 300 තමයි මෙන්න මේ දිග. 3 ඒ කියන්නේ ලැප් කරන දිග. එක මත අතිවැස්ම කියන එක මතක තබන දුර. ඔන්න ඔහොම වෙන්න ඕනේ. ඔය ඇවිල්ලා සම්පීර්ණ කලාපයක ඔය අතිවැස්ම ආවොත්නේ. හරි. නෑ අපි හිතමුකෝ නෑ මෙන්න මේ වගේ තැනක ආවයි කියලා. ඒ කියන්නේ මේ ඇදෙන ටෙන්ෂන් කලාපයක ආදිති කලාපයක ආවයි කියමු. දැන් මෙතන මේ සම්පීර්ණ කලාපයක්. හරි. ආදිති කලාපයක ආවොත් දරු අතිවැස්ම 60යිD. මතක තියාගන්න. හරි 60යිD. හරිද? එහෙනම් ඩයමීටර් එක වගේ 60 ගුණයක්. එතකොට අනිවාර්යයෙන්ම අර ඩයමීටර් එක අනිවාර්යයෙන් 60 වැඩි කරලා ඒක තමයි ගන්න වෙන්නේ. මොකද අනිවාර්යයෙන් 200ට වැඩිනේ හැම වෙලේම නේ. ඒ හින්දා එහෙම එකක් තමයි. ගොඩාක් වෙලාට මේ මිලි ඉච්චර ජෝඩි මිලි 5 වගේ සයිස් ඒවා නැහැනේ. එව නේද? හරි. එහෙනම් ආතතික කලාපයක අපි අතිවැස්ම දැම්මොත් එimhe 60යිD. ආතතික කලාපයක සම්පීර්ණ කලාපයක දැම්මොත් 24යිD දාගන්න ඔළුවට සුපිරිය ඈ. කොහොමද ගණන් ටික? හරි. ඔයගොල්ලෝ දෙන දැන් අපි ගණන් ප්‍රමාණයක් හැදුවාද? හැබැයි මේ වගේ ගණන් මේ වගේ ගණන්ම තමයි දිගට ඔක්කොම සෙට් වෙන්නේ නේද? ඔව් මම මේකට මේ ටියුට් එකට දාලා තියෙන විදිහ ඔක්කොම සුපිරි ගණන් සෙට් එකක්. හරි. ඉතින් ඔය මේ ටියුට් එකම කරමු. හරි. ඔයගොල්ලන්ට ලොකු වෙනසක් නෙයි ගොඩාක් දේවල් ඉගෙන ගන්න මේ ටියුට් එක අරා. හරි. මරු නියමයට ඉගෙන ගමු. හරි. මේ අන්තිම ටියුට් එක ඔයගොල්ලෝ විභාගෙට ලෑස්ති කරමු. මේක අරා ගොඩාක් ගණන් මේකට දාලා තියෙනවා. හරිද? මේ ටියුට් එකේ තියෙන්නේ මොකද ඒ ගොඩක් ඔයගොල්ලෝ පිටපන්තියෙන් ළමයි කීප දෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. හරි. මම හිතන්නේ මේ තොරතුරු ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. එහෙම උගන්වලා තියෙනවා නම් යක්ති ගුරුවරේ පට්ටය ගුරුවරේ. හරි. මම හිතන්නේ නැහැ. ඒ වගේ මොකද ඕක තමයි අපේ අපේ ET වල ගැටලුව නේද? හරි. පේපර් එකේ ස්ටෑන්ඩඩ් එකට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් ගම ඒක මාර ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. මොකද මේකේ ඉන්නේ පුතේ ගොඩක් දැන් අර ප්‍රසිද්ධ ගුරුවරලා ඊට පස්සේ මඩ ගන්නවා මේ පුතේ ඇත්ත තත්ත්වය කියන්නේ මේකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අර ඉස්සල්ලාම මේ සබ්ජෙක්ට් එක ආපු කාලේ ආපු කට්ටියන තාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ගොඩක් බොහෝම අර ඒගොල්ලෝ තාම හිතන්නේ අර ඒ දවස්වල පේපර් තමයි තාම තියෙන්නේ කියලා නෑ පුතේ දැන් පේපර් ස්ටෑන්ඩඩ් එක වැඩි වෙලා. ඉතින් අන්න ඒකයි. එක්ක ඒ ගුරුවරු හැදෙන්න ඕනේ. මගේ මතය කෙලින්ම කියන්න එක්ක ඒ ගුරුවරු හැදෙන්න ඕනේ. නැත්තම් ඉතුරුක නොකිය හිටන්නේ. හරි? ඉතින් ඒකයි. හරිද? මේකේ ස්ටෑන්ඩඩ් එක හරි විදිහට උගන්වුවොත් ඕගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන්. ඇත්තටම ET වලට කෙලවෙලා තියෙන්නේ ඕකයි. තේරුම් ගන්න. ගුරුවරු ස්ටෑන්ඩඩ් නෑ. අදාළ ලෙවල් එකේ නෑ. ඉතින් අදාළ දේවල් උගන්වන්න නැතුව ළමයා කොහොමද විභාගෙට යන්නේ කොල්ලෝ? පුළුවන්ද? වාට උගන්වන්න නැතුව කොහොමද ලියන්නේ? නේද? හරි? ඉතින් අර ලෙවල් එකේ උගන්වන්න ඕනේ. මේවා දැන් අනිවාර්යයෙන් මේවා අහන්න පුළුවන්. හරි? මේ දිගවල් වගේ නම් මම ටිකක් ඒ කියන්නේ ඒවත් ඉගෙන ගන්න. හරිද? ඒවත් තියෙනවා. හරිද? ඕගොල්ලන්ට මේ වැරගැටු කම්පියුටර් විදිය ඇමින්න කියලා කියන්න පුළුවන්. හරි?
මේ වගේ මැදින් කණුවක් දාලා දෙන්න මැදින් කණුවක් දාලා දෙන්නේ කවුරුත් හදාන්න නැතුව ඇති. හරි. ඒ මෙදි කොහොමද දෙන්නේ කියන එක ඔයාලට කියන්න පුළුවන්. හැබැයි ඒක මේකත් පොඩ්ඩක් මතක තියාගන්න ඉතින්. අහුවොත් එහෙම දෙන්න පුළුවන් ගේම. නේ? ඔය වගේ හයි ලෙවල් එකකට දැන් අපේ ED සබ්ජෙක්ට් එක එමින් පවතින්නේ. හරිද? මේ සබ්ජෙක්ට් එක ඇත්ත කතන්දරේ පුතේ. උගන්නන්න මාර දැනුමක් තියෙන්න ඕනේ. හරි. මම පොර කියනවා නෙමෙයි. හරිද? එහෙම ඒ වගේ උගන්නන්න ලෙවල් එකේ තියෙන ගුරුවරු කොහොම අතලොස්සයි ඉන්නේ. හරි. ඉතින් ඒක ළමයි තේරුම් ගන්න තාක්කල් අර පරණ ගුරුවරුන්ට ගාවටම යන තාක්කල් ET වලට ඔය සෙටීම තමයි. හරි. ඉතින් හරි ළමයි තේරුම් ගන්න ඕනේ ප්‍රසිද්ධ ගුරුවරයා හැම වෙලේම දක්ෂ ගුරුවරයා නෝනවද? සමහර ප්‍රසිද්ධ ගුරුවරු ඉන්න ප්‍රසිද්ධයි දක්ෂයි. සමහර ගුරුවරු ඉන්නවා ප්‍රසිද්ධයි ලෙවල් එක නැහැ. හරිද? ඉතින් ඒක ඕගොල්ලෝ අයියලා අක්කලාගෙන් අහන්න S ගත්ත F ගත්ත අයියලා අක්කලාගෙන් අහන්න එපා පුතේ කවුද හොඳ කියලා. අඩුම තරමේ AB ගත්ත අඩුම තරමේ අනිවාර්යයෙන් AB ගත්ත අයියලා අක්කලාගෙන් විතරක් අහන්න පුතේ. මොකද අර S එකක් ගත්ත එකාගෙන් F එකක් ගත්ත එකාගෙන් අහන්න තරම් එහෙම වෙන්න එපා. ඒ ඌ දන්නේ නැහැ උට තේරෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක. ඌ කියන්නේ අර ඉතින් අර ලෙවල් එක තමයි කියන්නේ. සබ්ජෙක්ට් එක තේරෙන ගුරුවරයෙක් රිසල්ට් එකක් දාපු ළමයේ දාපු අරම AB සීට් නෙමෙයි AB මොකද C එක ගත්ත හැකි අරට ප්‍රැක්ටිකල් ටික කරනවා හරිද AB රිසල්ට් එකක් දාපු ළමයිගෙන් අහන්න පුතේ ඒක මම කියන්නේ මම අහන්න කාගාවටද යන්න ඕනේ කියලා හරි නැත්තම් ඕගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවානේ හරි දැන් ඕගොල්ලෝ කියනවා නේද මම කියන්නේ දැන් ඕගොල්ලෝ අදහසක් තියෙනවා දැන් අන්තිම මොහොතේ නේද දැන් ඕගොල්ලන්ට කෙලවුණා කියලා තේරලානේ තියෙන්නේ නේද හරි සිලබස් එක කවර් නැහැ බහුතරයක් එහෙම නෙවෙයි නේද අනිවාර්යයෙන් එහෙම වීඩියෝ ටිකක් බලන්න දුන්නනේ මේක කව කරගන්න කියලා ඔය අපේ පන්ති නෙවෙයි මගේ අර අලුතින් අර පිටින් ආපු ළමෙල්ලා ඔව් දුන්නනේ නැද්ද සිලබස් කව කරාද කරාද හොඳයි හරි එහෙම ගුරු එහෙම සිලබස් කව කරා නම් ගැටලුවක් නැහැ හරිද ඉතින් මම හිතන්නේ නැහැ කව කරත් උඩින් පල්ලෙන් හරි කොහොම හරි කරන්න ඇති අපි දැන් කව කරා ලස්සනට කව කරා මේ ප්‍රශ්නත් කරනවා හරි ඉතින් කමන්නේ පුතේ ඔයගොල්ලෝ පුළුවන් තරම් ඒවා දැන් කතා කරලා තේරුමක් නෑ වැඩක් නෑ නේ අවසාන මොහොතේ හරිද ගොඩ දාගන්න මේක මොකද කරන්නේ ඉතින් නේද අපිට කරන්න බල උපකාරී දේ කරලා දෙන්න හරි ගොඩ දාගන්නකො